හායි ඔන්න ඉතින් අදත් පිළිගන්නවා අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතිං ඔයාලා දැන්ටමත් දන්නවා ඇති ඩීමන්ස් ලේයර් සීරීස් එකේ අන්තිම ආක් එක එමත් නැත්නම් ඉන්ෆිනිටි කැසල් ආක් එක අපිට මූවි 3කින් තමයි හම්බෙන්න තියෙන්නේ කියලා. ඉතින් ඒකේ පළවෙනි මූවි එකේ ඔෆිෂියල් රිලීස් ඩේට් එක දැන් අපිට හම්බෙලා තිනවා. මම ඒක වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඒ වගේම උෆෝඩබල් අතින් ඒ මූවි එකේ ට්‍රේලර් එක ලීක් වෙලා තිනවා. ඉතින් මං අදරන් ආවේ ඒ ට්‍රේලර් එකේ බ්‍රේක් ඩවුන් එකක්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ට්‍රේලර් එකේ ෆස්ට් ලුක් එකෙන්ම අපිට පේන්නේ තන්ජිරෝ සහ ගියු එකට ඉන්න පික්චර් එකක්. ඉතින් මේකෙන් කියවෙන්නේ අනිවාර්යයෙන්ම තන්ජිරෝ සහ ගියුගේ අකාසත් එක්ක තියෙන සටන. ඉතින් ඔයාලා මැංගා එක කියවලා තියෙනවා නම් දන්නවා සීරීස් එකේ තියෙන ලොකුම ෆයිට් එකක් තමයි මේක. මොකද කිව්වොත් ඕගොල්ලෝ ඩීමන්ස් ලේයර් 2 මුගන් කේන් ෆිල්ම් එක බැලුවා නම් ඕගොල්ලෝ දන්නවා අකාස අතින් රෙන්ගොකු පය හසිරා මැරෙනවා. ඉතින් තන්ජිරෝ ඒකට තාම ගොඩක් තරහෙන් ඉන්නේ. ඉතින් මේ ෆයිට් එක නම් නෙක්ස්ට් ලෙවල්. ඉතින් ට්‍රේලර් එකේ නෙක්ස්ට් ලුක් එකකින් අපිට පෙන්වන්නේ සෙනිට්සු. එයා හෝල්වේ එකක දුවන ගමන් ඉන්න පික්චර් එකක් තමයි අපිට පේන්නේ. මේ තියෙන්නේ සෙනිට්සු සහ කයිගක්කු අතර තියෙන සටන. ඉතින් ඕගොල්ලෝ ඩීමන්ස් ලේයර් එකේ අන්තිම එපිය බැලුවා නම් ඕගොල්ලන්ට මතක ඇති සෙනිට්සුට ලියුමක් හම්බෙනවා. ඉතින් මේ සටන ඒකට සම්බන්ධයි. ඉතින් ඊළඟ ෂොට් එකෙන් ගියු ඔබනයි සහ මිත්සුරිගේ බ්ලේඩ් වල පින්තූර අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට සනෙමි ඉඳගෙන ඉන්න ෂොට් එකක් පෙන්නනවා. ඉතින් මේකෙන් නම් මොකද්ද කියන්නේ කියලා මට හරි අදහසක් නැහැ. ඒ වගේම සනෙමි ඩීමන්ස්ලත් එක්ක ෆයිට් කරන එකක් අපිට පේනවා. ඉතින් ඒ වගේම මිත්සුරි වැටෙන ගමන් ඩීමන්ස්ලත් එක්ක ෆයිට් කරන ෂොට් එකක් අපිට පේනවා. ඉතින් ට්‍රේලර් එකේ ඇනිමේෂන් එක නම් නෙක්ස්ට් ලෙවල් තියෙනවා. ඉතින් මේ වගේ ෆිල්ම් එක වුණොත් නම් අනිවාර්යයෙන්ම මේක තමයි මූවි ඔෆ් ද ඉයර් වෙන්නේ. ඉතින් ඔයාලට මේකේ ෆුල් ට්‍රේලර් එක ආපු ගමන් මම ඒක අනිවාර්යයෙන්ම බ්‍රේක් ඩවුන් කරනවා. මේ නිකම්ම නිකන් ලීක් එකක් විතරයි. ඉතින් මූවි එකේ රිලීස් ඩේට් එක අපිට ලැබිලා තියෙන්නේ ජූලි 18 කියලා. මේක කන්ෆර්ම්ඩ්. ඔයාලා මොකද්ද මේ මූවි එක ගැන හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තව මේ වගේ ඇනිමේ කන්ටෙන්ට් ඕන නම් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.